මම අද කියන්න යන්නේ අපේ වයිෆ්ලයි තාත්තගේ මහන්සියේ ප්‍රතිඵල ටිකක් තමයි මේ මම අද පෙන්වන්න යන්නේ. හැබැයි මම මෙහෙ එන්නත් හරි ආසයි මේ ලොකේෂන් එක මේ මොන බලන්නකෝ මේ ලොකේෂන් එක පොඩ්ඩක්. මම ඉතින් ඇත්තටම ආසයි මෙහෙ එන්න. මොකද මේ ලස්සන මේ ලොකේෂන් එකක් තියෙන්නේ මේ තියෙන ඇල. ඉතින් ඇල දෙපැත්තේ මේ තේ වගා කරලා තියෙනවා. ඒ වගේම වයිෆ්ලයි තාත්තා මේ මඤ්ඤොක්ක වගා කරලා තියෙනවා. ඉතින් මම ඔයාලට පෙන්වන්න යන්නේ ඒ වගේ නෙමෙයි මේ කාලේ පළතුරු කාලේනේ. බලන්න එයාගේ මේ පළතුරු වගාවේ පළතුරු ටික මම පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ පළතුරු වර්ගය සමහරක් අය දන්නව ඇති සමහර අය නොදන්නව ඇති. හැබැයි කාලා ඇති ගොඩක් දෙනෙක්. රබුටුනුත් හැදිලා තිනවා. ඉතින් එපා නොකියන්න. හොඳටම තියෙනවා රබුටන්. ඉතින් මෙන්න වැලියාත්තද වැලියා නෝදක් දන්න එක එක තැන් වල එක එක නම් කියන්නේ. ඉතින් කට්ටිය කන්න අකමැතිම පළතුරු තමයි දූරියන්. ඉතින් මේක දූරියන් ගහක් හැදිලා තිනවා. ඉතින් මේකේ ගෙඩි හැදිලා තිනවා. අතින් කඩාගෙන කන්න පුළුවන් සයිස් එක තියෙන. මම මේ ළඟට වෙලා තමයි වීඩියෝ කරන්නේ. ඉතින් මේ අතින් කඩන් කන්න පුළුවන්. ඉතින් ඕවගේ පළතුරු ගොඩක් තියෙනවා. ඉතින් මෙන්න ඔයගේ දම් පාට කොච්චි තියෙනවා මේකත්. ඉතින් මේ යාගේ වගාවෙම තිබ්බ එකක්. ඉතින් ඒකයි මම පෙන්නන්න හේතුවේ. ඉතින් අලිකට පෙරත් හැදිලා තියෙනවා. ඉතින් හොඳයි. ඉතින් මේ වගේ මහන්සිය ප්‍රතිඵල ගන්න ඔයත් උත්සාහ කරන්න.